Chase my dollars, make it hurt. Hi guys, welcome to Sunshine Trails. අදට අපි අරගෙන ඇවිල්ලා තියෙන්නේ මලේසියා කුවාලාලම්පූර් ගියොත් අනිවාර්යෙන්ම යන්න ඕන තැනකට. මේ තමයි මලේසියා වල තියෙන ෆේමස්ම ස්ට්‍රීට් ෆුඩ් ස්ට්‍රීට් එක. ජලාන් අලෝර්. මුලින්ම ඇතුල් වෙච්ච ගමන් තියෙනවා ඔන්න ජූස් තියෙන තැනක්. මෙතන තියෙනවා දෙලුම්, එතකොට ඔරෙන්ජස්, ඒ වගේ වලින් හොඳ ෆ්‍රෙෂ්ලි හදන ජූස්. ඉතින් අපේ සන්ෂයින්ට මුලින්ම ඕනි කිව්වා මේ ජූස් එකක්. ඉතින් අපි දෙලුම් විතරක් දාලා ජූස් එකක් ඉල්ලුවා. ඉතින් මේක රින්ගිට් 25ක් වගේ තමයි උනේ. ටිකක් ගණන් නේද? ගාන හදලා බැලුවද? බලන්නකෝ ඇත්තටම ටිකක් ගණන්. ඒ වුණාට ඉතින් අපේ සන්ෂයින් ඉල්ලපු දෙන්නේ. අනිත් එක මේක ගුණ දෙයක්නේ. ඒ නිසා අපි ආට ඔන්න එකක් අරන් දුන්නා. බලන්නකෝ කොච්චර ෆාස්ට් මේ ෆ්‍රෙෂ් ජූස් එක හැදෙනවද කියලා. දෙලුන් ජූස් එකක් ගත්තා. මේක ෆ්‍රෙෂ් ඒ විලාම හදලා දුන්නේ. මේ අයිස් නෑ. අයිස් නෑ, සුගර් නෑ, Sugar දෙයක් නෑ, ඔරිජිනල් දෙලින්ම දෙලුම් විතරයි. ඒ රින්ගිට් 25ක් දැන් ඉතින් අපි ගත්තා. Mango sticky rice එක. Pumpkin rice, pandan, original, butterfly print, flour. ඒතන එනවා ක්‍රිස්පි චිකන්. රින්ගිට් 13යි එක පීස් එකක්. 13 14යි. ජලනාලවල තියෙන්නේ බුකිත් බින්තැන් වල. ඔට ටැක්සි එකේ නැත්නම් ට්‍රේන් එකේ යන්නත් පුළුවන්. ළඟම තියෙන්නේ බුකිත් බින්තැන් මෙට්‍රෝ මොනෝරේල් ස්ටේෂන් එක. චොක්ලට් Signature brown sugar pearl milk. Signature brown sugar pearl milk. Brown sugar pearl milk tea with ice cream. Dragon fruit mango. ඉතින් මේකත් ජූස් වගේම බබල් ටී තියෙන ස්ටෝල් එකක්. ඉතින් අපි මේ තාම බලබල යනවා. අපේ සන්ෂයින් තමයි යන්නේ දැන් ඉස්සරහම අර පොමග්‍රැනට් එක අරන් බොන්න ගත්තේ. තාම මොකද ගත්තේ නැහැ. බලමු අපි ඉස්සරහට යද්දී මොනවද තව තියෙන්නේ කියලා. මේ තියෙන පොඩි ස්ටෝල්ස් වලට අමතරව ඒවා පිටිපස්සෙනත් තියෙනවා තව මේ ෂොප්ස් ඒවල ඉඳගෙන කන්න ඒවා පුළුවන්. ඉතින් මෙතන තියෙනවා ස්ට්‍රෝබෙරි, ග්‍රේප්ස් එහෙම ස්ටික්ස් වල ගහපු දිග. ඒ ස්ටික්ස් වල ගහපු ඒවා විතර මාෂ්මෙලෝ ස්ටික්ස් තියෙනවා. ඒවා අපිට චොක්ලට් ෆවුන්ටන් එකේ ගහලා ගන්නත් පුළුවන්. නැත්නම් විතවුට් චොක්ලට් අපිට මේ ෂුගර් කෝටින් එක තියෙන ඒවා ගන්නත් පුළුවන්. මේකක් නම් try කරන්න ඕනෙමයි කියලා හිතන්න තමයි ගියේ. ඉතින් අපි ගත්තා ෂුගර් කෝටින් එකේ තියෙන මේ ස්ටික් එකක්. හරි. මේවා හොඳ නෑ. මේ තමයි හොඳ නැත්තේවා. මේවා නම් හොඳ නෑ. මේවා හොඳයි. ඒ නම් මේවා බලන්න මේවා ලස්සන. ඉතින් චොක්ලට් ෆවුන්ටන් එකේ දාලා ගන්න එක රින්ගිට් 13යි නැත්නම් රින්ගිට් 12යි. අපි ගත්තේ මෙන්න මේක. හරි ඔන්න අපි දැන් මේකේ රස බලන්න තමයි යන්නේ. ඔයා මොකක්ද හිතන්නේ? අපි ඔයාලට අපේ honest experience එක කියන්නම්. ඔයා බලන්නකෝ මේක කොහොමද කියලා. ඊළඟයි. 10ද? ඊළඟයි. සීනි රහ පැණි රහ තියෙන්නේ නේ. ඇත්තට මේක අපි මේ චොක්ලට් ඩිප් කරප එක ගත්තේ නැත්නම් මෙතන චොක්ලට් පෙරාගෙන ඔහොම තමයි යන්න වෙන්නේ. ස්පෙෂලි අපේ සන්ෂයින්ට දෙද්දි එයා ඊට පස්සේ ඇඳුමෙත් ගාගෙන ලොකු දෙයක් එනවා දැන් ඔතන. ඒ නිසා මේක ගත්තේ. ඒ උනාට ඊට පස්සේ අපිට හිතුණා දැන් මේ ෂුගර් කෝට් නිකන් කරස් ගාලානේ හැපෙන්නේ මේකට කන්න පුළුවන් ඒ දන්නේ නැහැ කියලා. බබා චුට්ටක් try කළා. එයාට ඒක සෙට් වුනේ නැහැ. බලන්නකෝ මගේ experience එක. Grape එක. Grapes මේ sugar coating එක. ඒක හයයි. ඔන්න ලොකු දහක් නෑ. ස්ලෝලි ටොක්. රින්ගිට් 12. අම්මෝ මේ තියෙන ඉතින් මං ආසාවෙන් කන්න හිටපු කෑමක්. මේ තියෙන ක්‍රේෆිෂ්. ක්‍රේෆිෂ් කියන්නේ මොනවද කියලා ඉතින් ඔබ දන්නවනේ. පොඩ්ඩක් නිකන් පොකරිස් වගේ පොඩි එක වගේ.
මේකෙන් 5ක් රින්ගිට් 20යි තිබ්බේ. මෙතන මාර සෙනගක් හිටියා. මේකට මාර කිව් එකක් තිබ්බ. වැඩේ කියන්නේ ඒගොල්ලෝ හදන ගමන් තිබ්බේ. මම මේ වෙලාවේ ගියා ගන්න. ඒ උනාට ඒගොල්ලෝ ගාව නෑ. පස්සේ එන්න කියලා කිව්වා. ඉතින් ඒකෙන් මට මිස් වුණා මේක ගන්න. ඒගොල්ලෝ මෙතන තියෙනවා මේ chicken wing, fried chicken wing. එක පීස් එකක් 5යි, pieces 5ක් 20යි. ඒක නම් කෑවනේ. ඒක නිකන් අර මේගොල්ලෝ අර තලයට වගේ දාලා ලස්සනට හදලා තියෙන්නේ. මේ තියෙන ග්‍රිල් සීෆුඩ්. එතනත් අපිට කැමති විදිහට ඒක සිලෙක්ට් කරලා ඒගොල්ලන්ට කියලා ග්‍රිල් කරලා ගන්න බලන්න. ඉතින් මේ හැම එකක්ම ස්ටික් එකේ ගහලා තියෙන්නේ. ඒතර අපිට ලේසියනේ අපිට ඇවිද කකා අනිත් ඒ දේවල් එක්ස්පීරියන්ස් කරන්නත් බලන්න. ඉතින් ආ මැලේසියා කුවාලාලම්පුර් ආවොත් මේ ස්ට්‍රීට් ෆුඩ් එක්ස්පීරියන්ස් එක අනිවාර්යෙන්ම ගන්නවනේ. ගන්න ඕනේනේ. ඉතින් ඒ වගේම ඔයාට තව ඇට්‍රැක්ෂන් එකක් තියෙනවා. ඒකත් අනිවාර්යෙන්ම ඔයා එක්ස්පීරියන්ස් කරන්න. මොකද ඒක මම හිතන්නේ ලොකුවට ෆේමස් නැහැ. මට දන්නවත් ඇති. අපි ඒකට පොඩි වීඩියෝ එකකුත් කළා. Space and Time Cube. මෙන්න මේ ලින්ක් එක ක්ලික් කරලා ඔයාට ඒක බලන්න බලන්න. ඒකට මේ තියෙන්නේ ඔයිස්ටර් තියෙනවා. මොනවද තියෙන්නේ? මෙතන ලෑම් වගේ තියෙන්නේ. ලෑම් ස්ක්‍රූවස් තියෙනවා. බීෆ් ස්ක්‍රූවස් තියෙනවා. චිකන් ස්ක්‍රූවස් තියෙනවා. රින්ගිට් 10යි 1 piece. ඔක්කොගෙම රින්ගිට් 10යි 1 piece. හරි මේ තියෙන්නේ ඉතින් ලජ්ජිනගේ ෆේවරිට් කකුලුව. මේක ෆ්‍රයිඩ් කකුලුව තිබ්බේ. ඉතින් ඒගොල්ලෝ මේ කකුලුව පොඩ්ඩක් අර කට්ටේම කඩලා පීයෙන් ගහලා එහෙම කට්ට කඩලා එහෙම දෙනවා. ඉතින් අපි නම් ගත්තේ නැහැ. මේකේ ගාන ගහලා නම් තිබුණේ නැහැ හැබැයි. සාමාන්‍ය රින්ගිට් 20ක් විතර තමයි සාමාන්‍ය මේ රේන්ජ් එක යන්නේ ප්‍රයිස් රේන්ජ් එක. ඉතින් කකුලුව ලවර්ස්ලාට ඔන්න ඉතින්. මෙතන කෑම විතරක් නෙමෙයි මේ වෙන items උත් තියෙනවා. souvenirs, bags, purse. Yes, would you like nice souvenir like capybara labubu? durian සුවඳ තමයි හැම තැනම තියෙනවා. අම්බෝ කුරුම්බා මාර ගණන් රින්ගිට් 6ක්. ඉතින් මේ තියෙන්නේ මැකරල්. ඒගොල්ලන්ගේ තව ලෝකල් කෑම තිබ්බා ෆිෂ් කේක්. ඉතින් 5ක් රින්ගිට් 10ක් වගේ වෙනවා. ඉතින් එච්චරම ගණන් නැහැ. ඉතින් අපි මෙහි ගියේ සැටර්ඩේ දවසට. ඉතින් වීකෙන්ඩ් එකක් ඉඳලා ටූරිස්ට්ලා ගොඩාක් හිටියා. ඉතින් හැමතැනම ඉතින් සෙනග අපි ගියපු වෙලාවෙත් මාර විදිහට ට්‍රැෆික් එකක් තිබ්බා. ඉතින් මේ ආයි කුරුම්බා තියෙනවා. ඉතින් මෙතන එහා පැත්තේ තිබ්බා sugar cane drinks හදලා දෙනවා ඒගොල්ලෝ. මේගොල්ලන්ට පේනවනේ ඒගොල්ලෝ sugar cane drinks හදනවා. අනිත් එක මේ තියෙන්නේ fried squid RM 20ක් වෙනවා එකක්. ඔන්න මෙතන තියෙනවා waffles. මෙතන එක ෆීලිංග්ස් එක waffles තියෙනවා ringgit 20යි. ඔරිජිනල් waffle කියලා තියෙනවා එක ringgit 10යි. දැකම ආස හිතනවා නේද? හරි colourful. pineapple cake. මෙතන apple juice තියෙනවා. අද බදේ නම් අඩුයි. මෙතන තියෙන්නේ roasted pool. මේ marshmallows. මේ lamb. ringgit 10. අනනම් pomegranate juice තියෙනවා. එතන ringgit 20යි අපි 25ට ගත්තේ. එතන තනිකර fruits. එහෙනම් තනිකර fruits තියෙන්නේ dragon fruit ඔක්කොම 1 cup 5 ringgit. එතන baby pineapple කියලා තියෙනවා ringgit 10යි. මේ tiramisu cake. මෙතන ගොඩාක් පළතුරු ජාති තිබුණා. ඉතින් මේ බලන්නකෝ. මෙතන තියෙනවා මේ දෙලුම් juice එක අපිට ගන්න පුළුවන් ringgit 15ට. තව fruit juice තියෙනවා ringgit 10ට. ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ මුලින් මේ කඩවල් ටික ඔයගොල්ලෝ කෑම මුලින්ම දැක්කු ගමන් try කරන්න නැත්නම් ඉතින් චුට්ටක් ඇවිදලා බලන්න street එකේ. ඊට පස්සේ බලන්න decide කරන්න බලමු. මොකද අපිට තේරෙන විදිහට ස්ට්‍රීට් එක පටන් ගන්නවට වඩා ඇතුළට යන්න ඒ ගණන් තව අඩු වෙනවා. ඉතින් මෙතන තියෙන තව ඩිසර්ට් එකක් සූෆ්ලේ ඩිසර්ට්. මේක ඇත්තටම ෆ්‍රෙන්ච් ඩිසර්ට් එකක්. පානිපූරි තියෙනවා small ringgit 10යි big නම් ringgit 15. පානිපූරි. එතන දැල්ලෝ.
මෙතන හදනවා ඩින්සම්. Delicious duck neck. Juice. Fresh fruit juice. Fruit juice ne. මෙතන තියෙනවා බාබකියු ලෑම්බ්. මේ ස්ටෝල් එක නම් මම ගොඩක් වීඩියෝස් වල දැකලා තියෙනවා. මේක නම් ගොඩක් කලින් ඉඳන් තියෙන එකක්. පොඩ්ඩක් ඉතින් ගණන් වෙන තැන් වලට වඩා මෙතන. මෙතන තියෙනවා corn dogs, උතර පොඩි පොඩි crispy chicken, potato chips වගේ දේවල්. ගොඩක්ම මෙතන මේ පළතුරු juice තමයි මම දැකේ ගොඩක් stalls තියෙන්නේ. ඔන්න දැන් මේ වෙනකොට නම් හරීම මහන්සි ඇවිදලා ඒ වගේ තමයි දාඩියයි. මෙතන හරීම රස්නේ. ඉතින් ක්‍රවුඩ් එකත් වැඩිනේ. අපි මෙතනින් ගත්තා මම ආස් කරන දෙයක්. බලන්නකො මොකක්ද කියලා. Thank you. මේ ගත්තේ special Thai milk tea bubble. ringgit 12යි. මෙතන තියෙනවා රාමෙන්, ලෑම් රාමෙන්, චිකන් රාමෙන්, බීෆ් රාමෙන්, එතකොට තව තිබුණා ඔය ෆිෂ් බෝල් ඩිෂස් ඒ වගේ දේවල්. අම්බෝ මීට් ජාති පුරෝලා. ඉතින් මේ ස්ට්‍රීට් එකේ අන්තිම හරිය වගේ අපි ඉන්නේ මේ ෂොප් එක තියෙන අන්තිම හරිය වගේ. ඉතින් මේකේ එක එක ජාති මීට් ජාති තියෙනවා. ඉතින් මෙතන හලාල් ඒවා තියෙන. ඉතින් පෝක් නම් තිබුණේ නැහැ. හැබැයි මෙතන මේ ගොඩක් එක එක ජාති බීෆ්, ශ්‍රීම්, අනිත් එක ස්කැලප්ස් තිබ්බා. ඔයගොල්ලෝ ආවොත් ඉතින් ස්කැලප්ස් කාලා බලන්න. ස්කැලප්ස් කියන්නේ නිකන් ෂෙල් ෆිෂ් වගේ වලට එන බෙල්ලෝ වගේ. මොනවද ගත්තේ? honey chicken top එකයි මේක ඔක්කොම හරි බීෆ්. අපි ගත්තා honey chicken මෙන්න මේක. honey chicken එකයි barbecue octopus එකයි curry beef එකයි. curry beef ringgit 8යි. honey chicken එක 6යි. barbecue octopus එක 12යි. මේ තියෙන්නේ මගේ ෆේවරිට්ම ස්ටෝල් එක. ඉතින් මෙතන තියෙන්නේ ඔක්කොම මීට් ජාති. ඉතින් මම කැමති ස්ටෝල් එකක් තමයි මේක. ඉතින් ලචිනි වැඩිය මේ වලට කැමති නැහැ. ඒකින්ද මම කැමති ජාති ටික ඔක්කොම මම ගත්තා. ඉතින් මේ සෙට් එකට රින්ගිට් 26ක් ගියා. කියන්නේ ට්‍රිපල් 2000ක් වගේ. උනුයි පස්සේ රස කියන්න. උනුයිනේ. පස්සේ බලමු. මොකද්ද? හරි පෝක්ද? හරි බීෆ් sorry. ඒක ඇත්තටම රහයි. ඇත්තටම රහයි. ෆ්ලේවර් ද හොඳට. දැන් මේ කන්නේ ඉතින් බේබි ඔක්ටොපස්. ඔක්ටොපස්. බේබි ඔක්ටොපස්. එහෙම කියද්දි නිකන් අවුල් වගේ. ඉතින් ඒක අපේ බබත් ඉල්ලනවා. ඉතින් බබාට කන්න බෑ. අනිත් එක ඉතින් ඔක්ටොපස් සැරයි. ඉතින් මේකත් සැරයි පොඩ්ඩක්. duck neck. duck feet උත් තියෙනවා, duck neck තියෙනවා. එපා. මේ පැත්තේ තියෙන්නේ වෙද්දම ඉඳ ගන්න තියෙන්නේ. ඉඳගෙන කන්න පුළුවන්. මේ කඩවල් වලට කියන්නේ මේ කෑම කඩවල මෙනියුස් උත් තියෙනවා. ඒගොල්ලෝ අපිට මෙනියුස් වලින් උත් සිලෙක්ට් කරලා කෑම කන්න පුළුවන්. එන්නම කන්න කියලා මෙතන බණ්ඩ ගියා. එතන කාර පොත්තද?
ක්‍රේෆිෂ් කියලා ඉන්නවනේ මේ පොකිරිස් වගේ පොඩි උන් ජාතිය. නැහැල්ලු පොකිරිස්ස වගේ පොඩි උන්ද. මේ මෙයා කියපු කතාව අනික අර පොත්තු කියලා. Questo da qua comunque tu guarda. ස්පින් එකක් නැද්දලා Barbecue means pork. ස්පින් එකක් මොනවද ගත්තේ? Do you have any dustbin? ඉතින් ඔයාලට කියන්න ඕනේ ඉතින් මේ ආවත් අනිවාර්යෙන් බෑග් එකක් මොකක් හරි අරන් එන්න. මොකද මේ ඩස්බින් හොයාගන්න මාරම අමාරුයි. අපිත් බොහොම අමාරුවෙන් ඩස්බින් එකක් හොයාගත්තේ. අර හැමතැනම ඩස්බින් එහෙම නැහැ. මොකද ෂොප් වල කට්ටියත් ඒවා එහෙම ගන්නෙ නැහැ. ඉතින් අපිටම තමයි අරන් යන්න වෙන්නේ. මොනවද ඒවා ගත්තේ? අර මේ ජර්කියන් Which one? මේකද? Barbecue means pork. අයු ග්‍රෑම් ගානට දෙන්නේ. අපේ ග්‍රෑම් කීයද? ග්‍රෑම් 300ට. එතන රින්ගිට් රින්ගිට් 52 ක්. 339 නේ. දැන් මේ පොඩ 400ක්. ආ. චොඩි පොඩි ඒවා කෑවා. ඩිනර් එකක් කියලා ගත්තේ නැහැ. ඉතින් අපි යනවා. මෙතන තියෙනවා මේ ස්ට්‍රීට් ෆුඩ් ඒ තියෙන තැනම. සිංහල ගන්න. Food restaurant කියලා එකක්. එක් පොඩක්. ඉන්න පාටයි. බලමු. මේ තියෙන්නේ මගේ ලෙමන් ටී එක. හොට්. මේක හර්බල් ටී එකක්. අම්මට අරන් දෙන්නේ. උගුරක් බීලකෝ එක වතුර වගේ රහ නැහැ. චතු ගත්තේ කෝක් එකක්. ඔන්න මේ තමයි අම්මට ගත්ත චිකන් ෆ්‍රයිඩ් රයිස් එක. පෝෂන් එක නම් හොඳයි ඒකේ. මේ ස්ටැක් ප්ලැටර් එක මීඩියම් එක රින්ගිට් 42ක් වුණේ. කලින් මම පෙන්නපු චිකන් ෆ්‍රයිඩ් රයිස් එක රින්ගිට් 15ක්. ඉතින් මේ තියෙන ලෙමන් චිකන් මේක සම්පූර්ණයෙන්ම කෑම මම තමයි. මේක හාෆ් චිකන් එකක්. මේක රින්ගිට් 25ක් වුණේ. ඒක ඇත්තටම රහයි. ලෙමන් රහම තමයි එන්නේ. රෝස් කරපු චිකන් එකක්. ඔන්න අපි කෑවා. පොච්චට්ටයි ගත්තේ. ඒ පාරෙම තිබ්බ රෙස්ටෝරන්ට් එකකින් පොඩ්ඩක් කෑවා. මේක ඉවරයි. මෙතන අර ගත්තනේ මේ රින්ගිට් 52කට පත්වන්ද මින්ස් කෝපු පත්ත ඒ වගේ ඒක ගත්තට දාලා ඉන්න ටේබල් එක. දැන් හරි කොහමද නික හම්බුණා. ඒගොල්ලෝ එක්කෙනෙක් ඇවිල්ලා මේ හේයි කියලා ඒක දුන්නා. ඒක දැක් කියන්නේ දැන් වෙලා 12. අපි ඉඳලා රැප් එකක් දාගන්න බැලුවා. ඒකට මෙහෙම ට්‍රැෆික් එක වගේ ඉන්සත් මේන් රෝඩ් එකට ආවා. දැන් මේන් රෝඩ් එකේ ඒ නා අතරමඟ අපි එද්දී මේ පිරිමි දෙන්නේ පාට නිකන් ෆෝන් එකේ ලොකේෂන් එක බල බල ඉන්නවා කතා කරලා ආවා මලේසියන්ද කියලා අපි කනකයි. ඒක කොහෙන්ද? ශ්‍රී ලංකන් කියලා. ඒක මගේ ෆේවරිට් ක්‍රිකටර් තමයි ජයසූරිය. එහෙම කියලා මේ එයා පයිලට් කෙනෙක් කිව්වා. එමිරේට්ස් එකේ ගොහලා මම අපි ඉතින් හායි හෙලෝ කියලා මේ ඉතින් අපේ කරන්සි එක මොකක්ද කියලා. ඉතින් අපි කිව්වා ශ්‍රී ලංකන් රුපීස් කියලා. ඊට පස්සේ දැන් අපි දැන් ඇවිල්ලා යනවා. මේ මිනිස්සු දෙන්නත් දැන් ඇවිදින්න වගේ ආවා. ඊට පස්සේ ආපහු මේ ලොකේෂන් එක පෙන්නන්නේ මැප් වලගේ එහෙම කිව්වේ. ඊට ආපහු වහනවා අපේ කරන්සි එක පෙන්නන්න පුළුවන් කියලා. මේ හස්බන්ඩ් කෙනෙක් කිව්වා නැහැ අපි ළඟ කරන්සි අපේ. ඒක ස්කෑම් එකක්. කියන්නේ මම කලින් දැකලා තියෙන මම කාගෙට වීඩියෝ එකක එහෙම ඒ වගේ කරන්සි එක ගැන අහනවා. අහලා අපි පෙන්නුවාම එයා කිව්වා ඊට පස්සේ ඒගොල්ලෝ මොනවා හරි
මොකක්ද ජිල් මාට් එකක් දාලා මේ අපේ කරන්සි එක ඉගෙන ගන්නවා. වහන හොරයක් තියෙන උතුම්. ඒ හොඳට මම ඒකත් බලලා තියෙනවා මම හස්බන්ඩ් කොහොමවත් මැලේසියාවෙන් කලින් ওই වීඩියෝ එකක් යවුවා. මෙහෙම දේවලුත් වෙන්න පුළුවන් එහෙම. ඊට පස්සේ අපිට කොහොමද එහෙම වුණා. ප්‍රශ්නයක් නැහැ. ඒක ඔක තමයි වුණේ. දැන් ඉතින් vlog එක ඉවරයි. ඉතින් අපිට ඕල දැක්කම ස්ට්‍රීට් ෆුඩ් වීඩියෝ එක කැමති නම් ඉතින් අපි සබ්ස්ක්‍රයිබ් කරන්න ලයික් කරන්න ෂෙයා කරන්න. ඉතින් ඉස්සරහටත් අපිට එතකොට ඔය වගේ දේවල් අලුත් දේවල් ගේන්න පුළුවන්. ඉතින් stay tuned. Stay tuned. Bye. These my dance make it hurt.